හායි ළමයි. ඔන්න ඔයාලා ගොඩක් වෙලාවට මට කියනවා වීඩියෝ එක ක්ලියර් මදි කියලා. සමහර විට මම වීඩියෝස් ගන්න Redmi 9C ෆෝන් එකකින්. ඒක හේතුවක් වෙන්නත් පුළුවන්. හැබැයි මම ඔයාලට තව ක්‍රමයක් කියලා දෙන්නම් කොහොමද අපි වීඩියෝ එක ක්ලියර්ව බලන්නේ. ඒ කියන්නේ වීඩියෝ එකේ ක්වොලිටි එක වැඩි කරලා වීඩියෝ එකක් බලන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. හරි, මගේ වීඩියෝස් වල ක්වොලිටි එක පික්සල් 144 ඉඳන් පික්සල් 1080 වෙනකන් ඔයාලට බලන්න පුළුවන්. මෙන්න මේ පළවෙනි ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන්නේ පික්සල් 144 ක්වොලිටි එකෙන් බලනකොට. ඉතින් මේක very low ක්වොලිටි එකක්. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් ක්වොලිටි එක වැඩි කරගෙන බලන්නේ නැත්නම් ඔයාට වීඩියෝ එක පේන්නේ මෙන්න මේ වගේ බ්ලර් වෙලා. හරි. ඊළඟට මෙන්න මේ දෙවනි ස්ක්‍රීන්ෂොට් එක තියෙන්නේ පික්සල් 1080 ක්වොලිටි එකෙන් බලනකොට. ඉතින් කලින් එකට වඩා, ඒ කියන්නේ පික්සල් 144 ක්වොලිටි එකට වඩා මෙන්න මේ 1080 කියන HD ක්වොලිටි එකෙන් ඔයා වීඩියෝ එක බලනවා නම් ඔයාට වීඩියෝ එක ගොඩක් ක්වොලිටි එකට ක්ලියර්ව බලා ගන්න පුළුවන්. හරි, සාමාන්‍යයෙන් ඔයා පික්සල් 1080 ක්වොලිටි එකෙන් වීඩියෝ එකක් බලනවා නම් ඔයාගේ කනෙක්ෂන් එක හොඳට තියෙන්න ඕන. නැත්තම් ඔයාට වීඩියෝ එක නැවති තමයි බලන්න වෙන්නේ. මම ඔයාට රෙකමන්ඩ් කරනවා පික්සල් 480 ක්වොලිටි එකෙන්වත් වීඩියෝ එක බලනවා නම් වීඩියෝ එක ක්ලියර්ව සහ ක්වොලිටි එකට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්නම් කොහොමද වීඩියෝ එකේ ක්වොලිටි එක වැඩි කරගන්නේ. අපි මේ කිව්වා පික්සල් සයිසස් වලට කොහොමද අපි වීඩියෝ එක හදාගන්නේ කියලා. අපි වීඩියෝ එකට ගියාට පස්සේ මෙන්න මේ පහළ තියෙන setting icon එක ඔයාලා දන්නවනේ. අපේ ෆෝන් එකක උනා settings හදාගන්න තියෙන. ඉතින් මෙන්න මේ setting වලට ගිහිල්ලා මෙන්න මෙතන මේ තියෙන quality. අන්න එතෙන්ට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මොන ක්වොලිටි වලටද වීඩියෝ එක අපිට අඩු වැඩි කරගන්න පුළුවන් කියලා. දැන් පික්සල් 240 තිබුණ ක්වොලිටි එක පික්සල් 360ට දැම්මට පස්සේ ඔන්න ඔය විදිහට තමයි අපිට පේන්නේ. ඊට පස්සේ අපි පික්සල් 480ට දාලා බලමු. හරි. ඉතින් ඊගාවට අපි පික්සල් 720ට දාලා බලමු. ඉතින් ඔයාලට පේනවනේ දැන් එන්න ක්වොලිටි එක වැඩි වෙනවා. අන්තිමට අපි පික්සල් 1080 HD ක්වොලිටි එකට දාලා බලමු. ඔයාලට පේනවනේ පික්සල් 144 ඉඳන් 1080 ක්වොලිටි එකට එනකොට වීඩියෝ එක ගොඩාක් ක්ලියර් විදියට අපිට බලා ගන්න පුළුවන්. ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙන යන්න. Bye.